මිනිස්සු බණ අහනවා අපි දන්නවා. තරුණයෝ බණ අහනවා අපි දන්නවා. හැබැයි බණ අහන්න හිතෙන්නේ බොහොම කාලෙකින්. මිනිස්සු නේ සමහර උදවිය කියනවා හාමුදුරුවනේ ජීවිතේට බණක් අහලා නැහැ අද තමයි මේ ඉඳගෙන හිටගෙන හිටියේ කියලා. නතුනේ තරුණයෝ ඊයේත් මම දැන් ඇල්පිටිය දේශනාව 5000කට විතර වැඩි. කලින් දවසේ බෙලියත්තේ 20000ක් විතර කොල්ලෝනේ. මොකක්ද මේ ඉල්ලන්නේ? මිනිස්සුන්ට නිවෙන්න ඕනේ. මිනිස්සුන්ට ධර්මයේ අවශ්‍යතාවය තදටම තියෙනවා. මිනිස්සුන්ට ආධ්‍යාත්මය අවශ්‍යයි. පින් විපාක දෙනවලුනේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මේ මනස මුල් වෙලා කරන කියන ඒවා භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති. සැප පිනිස පන්නනවලු ඡායාවාන පායිනීනේ. හෙවණැල්ල වගේ එනවලු නිවන් දකින්නකම්. දැන් මේ ඔය ඇත්තෝ පස්සේ පිටිපස්සෙන් එනවා. ධර්මයට යොමු කරවනවා. පැහැදිලිද? ධර්මයත් එක්ක ජීවත් වෙනකොට අකුසල් සිතුවිලි එන්නේ නැහැ. ජීවිතේ පුරුදු වෙන්න මිනිස්සු වෙලා ඉපදුනේ පින්නතුනි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට විතරයි. බුදුවරුත් බුද්ධත්වයේ ලබා ගන්නට කොහෙද කවුරු වෙලාද උපදින්? දෙයයන්ට පුළුවන්ද බුදු වෙන්න? මිනිස්සු වෙලා උපදින්න ඕනේ. අබ්බගාත වෙලා ඉපදුනාට බෑ. හතරහන්දි පණ නැතුව ඉපදුනාට බෑ. අඳගොළු බිහිරි වෙලා ඉපදුනාට බෑ. තථාගත බුදුවරු බුදු වෙන්න බෙරුම් පුරපු බෝධිසත්වයන්ට තිබ්බ අංග ලක්ෂණ. ඒ සම්පූර්ණ ශරීරය අපිට තියෙනවා නැද්ද? දැන් මොකක්ද එහෙනම් කරගන්න තියෙන්නේ? පාරමිතා පුරන්න. මේ ගමනට අඩිය තියන්න. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. ගෝරතර සංසාරේ දුක් විඳින මේ ගමන කෙලවර කරන්න අද ඉඳන් පටන් ගන්න. මේ එකහුව වෙන ටික ටික දේවල් සංසාර විමුක්තියට එකතු කරගන්න මං මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මේ සංසාරේ පින්නතුනේ අපි ආය කවදානම් මිනිස්සු වෙලා උපදින්නද? කවදා හොම ඉඳගෙන බණ අහන්නද? මොකද ලැබපු මනුෂ්‍ය ආත්ම භාවයේ නැති වෙන මහා බරපතල කාරණයක් තමයි ඔය කේන්තිය කියලා කියන්නේ. මම යෝජනා කරනවා මේ පින්වත් සියලු දෙනාට මැරෙන්න කලින් කේන්තිය පාලනය කරන්න. දැන් මට ඉරහඳ වගේ විශ්වාසයි. ඒක මෙතන කියලා බෑ. ඔය අපේ කියලාම දානවා හොඳේ. දැන් කට්ටිය අතන හිටගෙන ඉන්නෝනේ. පිටිපස්සේ මිනිස්සුන්ට කේන්තිය ඇයි? දැන් වචන දෙක තුනක් ඇහුණා අපට. පේන්නේ නැන්නේ. කවුරුවත් හිටගෙන ඉන්නේ. කේන්ති ගන්න කවුද? මොකටද? කවුරු හරි හිටගත්තාම අපි මොකටද කේන්ති ගන්න? ජීවිතේ පුරුදු වෙන්න. නිවන් දකින්න එකනේ අරමුණ. එමයි කියලා හිටගන්න නැහැ සේරම හොඳේ. පිටිපස්සට කේන්තියක් නැහැ කියලා. ඔය නිවන් දකින්න අරමුණට මේ යන ගමන මේකට වල කපන ලොකු කතන්දරයක් තමයි අර ව්‍යාපාදේ. අහලත් ඇති මං හිතන්නේ. නිවන් මඟ අහුරන කාරණා කීයක් තියෙනවා? කාමච්ඡන්ද ව්‍යාපාද නේ. දෙක ව්‍යාපාදේ. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ මොකෙන්ද? කේන්ති. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ තරහව මගින්. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ ක්‍රෝධය මගින්. ඒ නිසා ජීවිතේකටම පුරුදු වෙන්න තරහ ගන්න එක නවත්තන්න. තරහ ගන්න එක නැවැත්තුවේ නැත්තම් වෙන්නේ වෛරය ඇති වෙනවා. වෛරය ඇති වුණාම මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. තිරිසන්නු වෙලා උපදින්නේ. ඒ උපදින්නේ ඈත් වෙලාද ලං වෙලාද? මතක තියාගන්න.
කියන හැම වචන එකටම වග කියන්න වෙනවා. ඒ කියන්නේ අර කට පරිස්සම් කරගන්න කියන හැම වචන එකටම කොහේ හරි දෙයක් සලකුණු වෙනවා. ඒ නිසා ඔය සමහරු කියනව නේද ඔය පින්නතුනි වෛරක්කාරයෝ දරුවෝ වෙලා උපදිනවා. ඒ සමහර අම්මලා තාත්තලා කියන්නේ මම ඒ කියන විදිහටම කියන්න. ඔය තොපිනම් පෙර සංසාරේ හතරොද කියලා කියන්නේ නැද්ද? මේ පැතිවල එහෙම නැතු ඇති මං කියන්නේ. බොහෝ පැතිවල එහෙම කියනවා. සමහර දරුවෝ කියනවා දෙමව්පියොන් මේ අම්මා තාත්තා වෛරක්කාරයෝ වගේ පේන්නේ. වගේ නෙමේ වෛරක්කාරයෝම තමයි. ඇයි වෛර පිරිමහන්න ලං වෙලා උපදින්න ඕන. සමහර වෛරක්කාරයෝ උපදිනවා පතාගෙන එනවා බිරිඳ කරගන්න. කවුද? ඇයි මේ වෛරය පිරිමහන්න ළඟින් ඉන්න බෑ. අර දැක්කද අයියේ පොඩි එකාගේ බෙල්ල කපලා අයියේ පෙරේද? අර මේ එළවලු කපන පිහියෙන් බෙල්ල කපලානේ. එකෙන් එකපාර ඇද්දට කැපෙන්නේ නැහැ. දාලා කොටන්න ඇති මං හිතන්නේ. ඔය කියනව නේද තොපි කනවා කියලා? කියන්නේ නැද්ද? මේවා පිරිමහනවා පින්නතුනේ කොහොම හරි. දරුවෝ වෙලා හරි මේ වෛර පිරිමහනවා. මරාගෙන මැරෙනවා කියන්නේ මොනවද ඔය වෙන්නේ? කියන්නේ එහෙම නෑ කට තිබ්බට අපට ඉඩ කඩන් අහිමි කරපු බිරිඳ අහිමි කරපු දරුවෝ අහිමි කරපු හිතකින්වත් කියන්න එපා පින්නතුනි කවදාවත් කරන්න බැරි වුණත් කියන්න එපා තොපි මරාගෙන මැරෙනවා කියලා. පේනවනේ? මරාගෙන මැරෙනවා පින්නතුනි. ජීවිත නැති කරගන්නවා. එක වචනයක් ඇති වෛරය බැඳෙන්න. වෛරය නැති කරන්නට නම් වචනය සංවර කරගන්න ඕන.